welcome back to our YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ අපිත් එළියට බැස්ස කොහේ හරි යන් කියලා. මොකද එදා හොඳට ඉර පායලා තිබ්බ දවසක්. ඉතින් අපි යන ගමන් තමයි ඩිසයිඩ් කරේ අපි කොහෙද යන්න ඕනේ කියලා. ඇත්තටම අපිට ප්ලෑන් එකක් තිබුණේ නැහැ. අපි කේම්බ්‍රිජ්ෂයර් වලට ළඟ තැනක් හොයාගත්තා අපේ ඩේ එක ස්පෙන්ඩ් කරන්න. Welcome to Lincoln. ලින්කන් කියන්නේ පීටර්බරෝ වල ඉඳන් 2.5 hours වගේ දුරකින් තියෙන ලස්සන ටවුන් එකක්. Romans, Normans and Victorians කියන කට්ටිය එකතු වෙලා තමයි මේ ටවුන් එක හදලා තියෙන්නේ. ඉතින් මේ ටවුන් එක UK වල තියෙන අවුරුදු 2000ක් විතර පරණ ටවුන් එකක්. ඉතින් අපි මුලින්ම ආවේ ස්ටීප් හිල් එකට. ඉතින් මේ ලේන් එක හදලා තියෙන්නේ ලස්සන ගල් වලින්. ඉතින් මේකට මේ විදියට කියනවා නම් කියන්නේ cobbled lane එකක් කියලා. මේ ලේන් එක තමයි ලින්කන් කැතිඩ්‍රල් එකයි ලින්කන් ටවුන් එකයි කනෙක්ට් කරන ලේන් එක. ඉතින් අපි මේ ස්ටීප් හිල් එකේ උඩට ගිහිල්ලා බලමු අපිට මොනවද බලන්න පුළුවන් කියලා. අපි පොඩ්ඩක් දුර කන්ද ඇවිදගෙන යනකොට තමයි අපිට තේරුනේ අපි ගොඩක් කන්ද උඩට නගිනවයි කියලා. ඉතින් අපි ඒ ලේන් එකේ උඩටම ආවම අපිට බලා ගන්න හම්බුනේ ලින්කන් කැතිඩ්‍රල් එකයි අනිත් පැත්තෙන් ලින්කන් කාසල් එකයි. අපි මුලින්ම කැතිඩ්‍රල් එකට ගිහිල්ලා බලමු ඒකේ ලස්සන. Welcome to Lincoln Cathedral. ගොතික් ආකිටෙක්චර් එකට හදලා තියෙන මේ කැතිඩ්‍රල් එක කාලයක් ලෝකේ උසම ගොඩනැගිල්ල විදියට හඳුන්වලා තියෙනවා. හැබැයි දැන් නම් ඒක වෙනස් වෙලා තියෙනවා. කැතිඩ්‍රල් එක ඇතුලේ තියෙන ආකිටෙක්චර් එකත් හරිම ලස්සනයි. එදා ඊස්ටර් සන්ඩේ නිසා අපිට යන්න හම්බුනේ මෙතනට විතරයි. ඊට පස්සේ අපි ගියා ලින්කන් කාසල් එක බලන්න. Welcome to Lincoln Castle. ඉතින් මේ කාසල් එකටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ කාසල් එක හදලා තියෙන්නේ විලියම් කියලා UK වල හිටපු රණශූරයෙක්. 1215 ජෝන් විලියම් විසින් සයින් කරපු මැග්නා කාටා කියන ගිවිසුමේ ඔරිජිනල් කොපි එකක් මේ කාසල් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ගිවිසුම ලෝක සාමය සංකේතය කියලා තමයි හඳුන්වන්නේ. So after that, we are heading to Lincoln City Centre. Then we found this beautiful place with tulip flowers. ඉතින් අපි ටවුන් එක තවත් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවාද අපිට බලන්න තියෙන්නේ කියලා. Welcome to Riverside. මේ රිවර් එක බේස් කරගෙන තමයි මේ සිටි සෙන්ටර් එක හැදලා තියෙන්නේ. ඉතින් ඒ ප්ලේස් එක හරිම ලස්සනයි. ඉතින් එන ගමන් අපිට මෙන්න මේ ලස්සන මස්ටඩ් ෆීල්ඩ් එක හම්බ වෙලා අපි එතන චුට්ටක් නවත්තලා එතන ලස්සන බලලා තමයි ගෙදර ගියේ. Thank you for watching and see you in the next video. Bye.